අයිබෝන් අද සිනටෝක් සරහා මම කතා කරන්නේ සාමාන්‍ය සිනමා රාමුවෙන් සම්පූර්ණයෙන්ම පිටතට ගිය බලන ඕනෑම කෙනෙක්ව අන්දමන්ද කරවන අමුතු විදිහේ චිත්‍රපටයක් ගැන. ඒ තමයි 1979 ජර්මනියෙන් ආපු The Tin Drum කියන චිත්‍රපටය. ඔයාලා හිතන්න ලෝකයේ තියෙන කුරුරුකම්, බොරුව සහ වංචාව දැකලා මට නම් මේ ලෝකේ හැටියට වැඩෙන්න ඕනේ නෑ කියලා හිතන දරුවෙක් ගැන. Tamanගේ වර්ධනය එතනින්ම නතර කරගන්න පුළුවන් වුණොත් අන්න ඒ වගේ අద్භූත සහ සංකේතවත් කතාවක් තමයි මේ තියෙන්නේ. මේක ගුත්තර් ග්‍රාස්ගේ සුප්‍රකට නවකතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතය ඔස්කා. ඔහු උපදින්නේ 1920 ගණන් වල ජර්මනියේ. ඔස්කාර් උපදින මොහොතේම ඔහුට තියෙන්නේ වැඩිහිටියෙකුගේ වගේම තියුණු බුද්ධියක්. ඔහු දකිනවා තමන්ගේ අම්මා සහ ඇගේ පෙම්වතා අතර තියෙන අසම්මත සම්බන්ධතාවය. තමන්ගේ පියාගේ දුර්වලකම් සහ අපිට ඉන්න වැඩිහිටියන්ගේ කුහකකම්. ඔහුගේ තුන්වෙනි උපන්දිනේදී ඔහුට තෑග්ගක් ලැබෙනවා. ඒ ටින් ඩ්‍රම් එක. එදා ඔහු තීරණය කරනවා මම මේ කැත වැඩිහිටි ලෝකෙට එකතු වෙන්න වැඩෙන්නේ නැහැ කියලා. ඔහු හිතාමතාම පඩිපෙළකින් පහළට වැටලා තමන්ගේ වර්ධනය නතර කරගන්නවා. එතෙන් සිට වසර ගණනාවක් යනතුරු ඔස්කාර් ඉන්නේ අවුරුදු 3ක කුඩා දරුවෙකුගේ පෙනුමෙන්. හැබැයි ඔහුගේ මනස සහ බුද්ධිය වැඩිහිටියෙකුටත් වඩා වැඩි. ඔස්කාර් තමන්ගේ විරෝධය පාලනය කරන්නේ තමන්ගේ ටින් බෙරයෙන්. ඔහු ඒක නොනවත්තාම වයනවා. යම් හේකින් කවුරු හරි ඒ බෙරය ඔහුගෙන් උදුරා ගන්න හැදුවොත් ඔහු අතිශය තීව්‍ර හඬකින් කෑ ගසනවා. ඒ කැගැසීමට වීදුරු පවා ගොදුපට්ටම් වෙනවා. මෙතනදී බෙරය කියන්නේ ඔස්කාර්ගේ හඬ එහෙම නැත්නම් වොයිස් එක. ඔහු අවට සිද්ධ වෙන හැම අසාධාරණයකටම හැම කුහකකමකටම ඔහු උත්තර දෙන්නේ මේ බෙරය වයමින් සහ වීදුරු බිඳිමින්. මේක නිකම්ම සුපිරි බලයක් නෙවෙයි. මේක පවතින සමාජ ක්‍රමයට එරෙහිව කරන මහා කැරැල්ලක්. ඔහු තමන්ගේ බෙර හඬින් නාසි රැලි පවා අවුල් කරන ආකාරය මේ චිත්‍රපටයේ හරි අපූර්වවට පෙන්වනවා. චිත්‍රපටයේ පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුද්ධය සහ නාසිවාදයේ නැගීම. වැඩෙන්න අකමැති ඔස්කාර්ගේ ඇස්වලින් තමයි අපි මේ දේවල් දකින්නේ. වැඩිහිටියන් කොයිතරම් මෝඩ විදියට මේ දේශපාලන උගුල් වලට අහු වෙනවද? ඔවුන් කොයිතරම් කුරුළු වෙනවද කියන එක ඔස්කාර්ගේ නිරීක්ෂණය වෙනවා. මේ යන ඇතැම් දර්ශන ඊටාම කම්පන සහගතයි. උදාහරණයක් විදියට මුහුදු වෙරළේ අශ්වයෙකුගේ ඔළුවේ ඇතුලේ ඉන්න ආදෙක් අල්ලන දර්ශනය. ඒක බලන ප්‍රේක්ෂකයාට ඇතිවෙන්නේ ඊටාම පිළිකුලක්. හැබැයි අධ්‍යක්ෂක වෝල්කර් ස්ක්ලොන්ඩොෆ් උත්සාහ කරන්නේ ඒ කාලේ ජර්මනියේ තිබුණු ඒ පිළිකුල් සහගත දේශපාලන සහ සමාජීය වාතාවරණය ඒ හරහා සංකේතවත් කරන්නේ. අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුම කෙනෙක් තමයි ඔස්කාර් ලෙස රඟපාන ඩේවිඩ් බෙනට්. ඔහු මේ චරිතය කරනකොට ඇත්තටම වයස අවුරුදු 12ක් විතර වුණත් ඔහු පෙනුමෙන් ඉතාම කුඩා දරුවෙක් වගේ. හැබැයි ඔහුගේ ඇස්වල තියෙන බැරෑරුම් බව සහ ප්‍රකාශන ශක්තිය අතිශය භීතිය ජනකයි. ළමා නළුවෙකුට කරන්න පුළුවන් අසීරුම චරිතයක් ඔහු මේ රඟපානවා. ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය සහ දේශපාලනයේ මුසුගුණු මේ සංකීර්ණ චරිතය ඔහු කරන ආකාරය දකිද්දී අපිට හිතා ගන්නවත් බෑ ඔහු ඒ වයසේ දරුවෙක්ද කියලා. විශේෂයෙන්ම ඔහුගේ ඒ වීදුරු බිඳින කෑගැසීම අදටත් සිනමා ලෝකයේ අමතක නොවන මතකයක්. යුද්ධයෙන් අවසන් වීමත් එක්ක ඔස්කාර්ට තේරෙනවා තවදුරටත් මේ විදිහට ඉන්න බෑ කියලා. Tamanගේ පියාගේ මරණයෙන් පස්සේ ඔහු තීරණය කරනවා Tamanගේ බෙරය වල්ලලා ආයෙත් වැඩෙන්න. මෙතනදී තමයි චිත්‍රපටයේ ලොකුම හැරවුම සිද්ධ වෙන්නේ. The Tin Drum කියන්නේ බලලා ඉවර වුණාම හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරන නිර්මාණයක්. අපි වැඩෙන්න අකමැති වෙන්නේ අපේ තියෙන අහිංසකකම නිසාද? නැතිනම් මේ ලෝකයේ තියෙන කැත දැකලා ඇති වුණ කලකිරීම නිසාද? මේ චිත්‍රපටය ළමා අපයෝජනයේ ලිංගිකත්වය සහ යුද්ධය වැනි මාතෘකා ඊටම රළු විදියට කතා කරන නිසා මේක ඇඩල්ට්ස් ඔන්ලි ගණයට වැටෙන නිර්මාණයක් වෙලා තියෙනවා. ඉතින් ඔබ මේ වෙනස්ම විදිහක අමුතු අත්දැකීමක් දෙන සිනමා නිර්මාණයක් බලන්න කැමති නම් The Tin Drum අනිවාර්යෙන්ම බලන්න. මේක බලලා ඉවරනහම ඔයාලට දැනෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒත් එක්කම සිනටොක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් සුබ දවසක්.